ගිහින් එන්න යන්න. ඒ උර. අලුතෙන්ම ගත්ත වොෂින් මැෂින් එක එකපාර ඇවිදී කඩලා ගියානේ. අලුතෙන්ම ගත්ත වොෂින් මැෂින් එක එහෙම වෙන විදියක් නෑ. ඒක තමයි පුතා රටේ ඉඳලා ඒ වොෂින් මැෂින් එක මන්න. මොකද්ද උනේ කියලා කියන්නේ? මොකද්ද උනේ කියන්නේ මුලින්ම රෙදි ටික අරගෙන මල්ලි මම දැම්ම වොෂින් මැෂින් එක ඇතුළට. ඊගාවට ඔය දැන් කොහොදන්න අර අනම්මන සබන් කුඩු ඒ ටිකත් අරගෙන දැම්මා වොෂින් මැෂින් එක ඇතුළට. ඊගාවට දැන් මල්ලි ඔක හොඳට කුණියන්න එපේ. එහෙනම් වෙනදා රෙදි ගලේ ගහන ගලත් අරගෙන දැම්මා ඇතුළට. දාලා ස්විච් එකේ පොව විතර එකපාරට මල්ලි ඔක්කා ගියානේ මල්ලි. ඔක්කේවද? සම්පූර්ණයෙන්ම කරලා තියෙන ඉතින් වැරදි. වැරදිද මං කරලා තියෙන්නේ? ඔයා රෙදි ටිකක් දැම්මා. රෙදි ටික දැම්මා. ඊට පස්සේ සබන් කුඩු ටිකක් දැම්මා. ඒ ටිකක් දැම්මා. හොඳට හේදෙන්න ඕනි කියලා ගලක් දැම්මා. ඉතින් ගලක් දැම්මනේ ඉතින් ඇතුළට. හැබැයි ඇතුලේ රෙදි හොදන්න කවුරු හරි ඉන්න එපේ. කවුද වෙන්දා රෙදි හොදන්නේ ගෙදර? නෝනා තමයි හොදන්නේ. ගල දාපු ගමන්ම නෝනක් දාන්න ඕනේ. අඩේ නෝනක් දාන්නද ඇතුළට? නෝනක් දාන්න. රෙදි හොදන්න. ඔව්. ඒ තිතුණා හැබැයි. නෝනාව දාලා බලලා වෙච්ච දෙයක් කියන්න. ඔය කියන්න අනිවාර්යයෙන්. යන්නේ.